පිළිතුරු කතාව ගරු වෛද්‍ය ධම්මික පටබැදී අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි. මම ස්තුතිවන්ත වෙනවා කවිරත්න මන්ත්‍රීතුමියට මේ යෝජනාව ගෙනීම සම්බන්ධයෙන්. පරිසර අමාත්‍යාංශයේ හැටියට අපි අපේ කාර්යභාරය ඉටු කරද්දී අපිට මේ අලි සම්බන්ධයෙන් පැති කීපයකින් වගකීම් පැවරලා තියෙනවා. එක පැත්තකින් වනාලි ඇතුන් සම්බන්ධයෙන් ඒ සංරක්ෂණය සම්බන්ධයෙන් ඒ වගේම තමයි හීල ඇලියතුන්ට අදාළව වගකීමත් පරිසර අමාත්‍යාංශයට පැවරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ පැති ගණනාවකින්ම මේ ශේෂ්ත්‍රයට මැදිහත් වෙමින් තියෙනවා. වනාලි සහ ඇතුන් සම්බන්ධයෙන් තමයි මේ අලි මිනිස් ගැටුම ඇති වෙලා තියෙන්නේ. නමුත් අපේ රටේ මේ අලි සම්බන්ධයෙන් ඒ සංස්කෘතික කටයුතු වලට සම්බන්ධ කරගත්තත් වනාලි ඇතුන් සංරක්ෂණයේදීත් පසුගිය කාලයක් පුරා පැවති ආණ්ඩු විසින් ඒ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග අරගත්තේ නැති නිසා මේ හැම ක්ෂේත්‍රයක්ම ප්‍රශ්නකාරී ගැටලුකාරී වටපිටාවක් තමයි තියෙන්නේ. උදාහරණයක් ලෙස හීල ඇලිය ඇතුන් සම්බන්ධයෙන් ගත්තොත් ගරු සභාපතිතුමනි පසුගිය කාලේ ගත්ත වැරදි අමාත්‍ය මණ්ඩල තීරණ විසින් මේ වන විට සංස්කෘතික කටයුතු සඳහා අලියතුන් යොදා ගැනීම ගැටලුකාරී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා අපේ රටේ. විශේෂයෙන්ම මැයි මාසෙන් පස්සේ අපේ රටේ විශේෂයෙන්ම බෞද්ධ සංස්කෘතිය තුළ ඒ පෙරහැර කටයුතු සඳහා අලියතුන් අවශ්‍ය වෙනවා. නමුත් කාලයක් පුරා පැවති ආණ්ඩු විසින් ගත්ත වැරදි තීරණ නිසා තවමත් ඒ අලියතුන් කොහොමද සංස්කෘතික කටයුතු සඳහා නිදහස් කරන එක සම්බන්ධයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් මෙරට හදාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි පසුගිය කාලේ අමාත්‍ය මණ්ඩලයේ හැටියට කැබිනට් මණ්ඩලයේ හැටියට ඒ ගත්ත මීට කලින් ආණ්ඩුවලින් ගත්ත ඒ වැරදි තීරණ කීපයක් අත්හිටවන්න ඒ තීරණ ක්‍රියාත්මක නොකර සිටීම සඳහා තීන්දුව අරගෙන තියෙනවා. ඒ නිසා දැන් අපි මේ හීල ඇලියතුන්ට සම්බන්ධ ශේෂ්ත්‍ර ඊට අදාළ සියලු ශේෂ්ත්‍රයන් සම්බන්ධ කරගනිමින් කමිටුවක් පත් කරලා මෙන්න මේ කමිටුව හරහා මේ හීල ඇලියතුන් සංස්කෘතික කටයුතු සඳහා ලබා ගැනීමේදී මතුවලා තියෙන ගැටලු විසඳීම සඳහා අපි මැදිහත් වෙමින් ඉන්නවා. ඒ වගේම වනාලි සංරක්ෂණය සම්බන්ධයෙන්ුත් පරිසර අමාත්‍යාංශයේ වගකීමේ තියෙනවා. ඉතින් මේ අලියතුන් සංරක්ෂණය කරගන්න ඕන. එක පැත්තකින් ආසියානු අලියා අපේ රටේ ඉන්න අලියා කියලා කියන්නේ වඳවීමේ තර්ජනයට මුහුණ පාලා ඉන්න සත්වෙක්. ඒ නිසා ඒ සංරක්ෂණ කටයුතු වලදී අපිට වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ විදේශ විනිමය උපයද්දී සංචාරක කර්මාන්තයේ පැත්තෙනුත් මේ අලියතුන් ඊටාම වැදගත්කමක් දරනවා. ඒ නිසා අපි මේ පැත්තෙනුත් මැදිහත් වෙනවා. ඉතින් මේ අලියතුන් සංරක්ෂණයේදී විශේෂයෙන්ම ඒ අලියතුන් සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. පින්නවල අලි අනාථාගාරය ඉදිරියේදී අලි අභිජනන මධ්‍යස්ථානයක් සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් හැටියට සංවර්ධනය කරා. ඉතින් මේ අලි මිනිස් ගැටුම ප්‍රධාන වශයෙන් ඇති වෙලා තියෙන්නේ වනහලි සහ ඇතුන් නිසා. මේ අලි මිනිස් ගැටුමකට ගත්තත් ගරු සභාපතිතුමනි විශාල ඉතිහාසයක් තියෙනවා. පසුගිය කාලයක් පුරා මෙරට පාලනය කරපු මේ පාලකයන් විසින් අපේ රටේ අරගෙන ගිය වැරදි දේශපාලන සංස්කෘතියත් අවිධිමත් සංවර්ධනයත් විසින් තමයි මේ අලි මිනිස් ගැටුම මේ තරම් උග්‍ර වෙලා තීව්‍ර වෙලා තියෙන්නේ. ඒ නිසා අද මේ සංරක්ෂණය කරන අලියතුනුත් ඒ වගේම අසරණ මිනිස් ජීවිතත් මේ නිසා විනාශ වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් පසුගිය කාලයේ මුළුල්ලේ ඒ අලින්ගේ වාසභූමිය අහිමි කරලා සුපෝෂණ කලාප අහිමි කරලා අලිමංකඩ විනාශ කරලා ඒ පවත්වගෙන ගිය දේශපාලන සංස්කෘතිය විසින් මේ ගැටලු තීව්‍ර කරලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ ගැටලු විසඳීම සඳහා රජයක් හැටියට මේ රජයේ පත් වෙලා මේ පසුගිය අවුරුදු 1.5 තුල ඊටම සැලසුම් සහගතව පියවරෙන් පියවර මේ සඳහා විසඳුම් සොයමින් තියෙනවා. ඉතින් අපි හඳුනාගත්ත ප්‍රධාන කාරණයක් තමයි ගරු සභාපතිතුමනි මේ අලි මිනිස් ගැටුම තීව්‍ර කරන ප්‍රධාන කාරණයක් තමයි මේ ප්‍රශ්නේ විසඳීම සඳහා අපේ රටේ මැදිහත් වෙලා ඉන්න ආයතනය තමයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව. පසුගිය කාලයක් මුළුල්ලේ මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මානව සම්පතෙන් සහ භෞතික සම්පත් වලින් වර්ධනය කරන්න ඒ අවශ්‍ය කරන සම්පත් ලබා දෙන්න ආණ්ඩු කටයුතු කළා නැහැ. මේ කවිරත්න මහත්මිය හිටපු 2015 ආණ්ඩුව 2015-2020 ආණ්ඩුවේ පවා ඒ අවශ්‍ය කරන බඳවා ගැනීම සිදු කරේ නැහැ. භෞතික සම්පත් සම්පාදනය කළේ නැහැ. ඒ නිසා
මේ අලි මිනිස් ගැටුම නිරාකරණය කරන්න මැදිහත් වෙද්දී ඉතාම අසීරුතාවකයේ තමයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉන්නේ. ඉතින් අපේ මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ අපි අන්නේ භෞතික සම්පත් සහ මානව සම්පත් සම්පාදනය කරන්න අමාත්‍ය මණ්ඩල තීරණ අරගෙන මේ වෙනකොට අපි වනසත්ව අඩවි ආරක්ෂකයන් 149 දෙනෙක් වනසත්ව නියාමකයන් 381 දෙනෙක් බඳවා ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ සඳහා අවශ්‍ය කරන විදුලි වැට සහායකින් 3500ක් ඒ වගේම සිවිල් ආරක්ෂක බලකා සේවකින් 5000කට ආසන්න ප්‍රමාණයක් අපි අපේ රජය යටතේ අපි බඳවා ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ සඳහා අවශ්‍ය කරන භෞතික සම්පත් සංවර්ධනය සඳහා අපි මැදිහත් වෙලා ඉන්නවා. ඒ වෙනුවෙන් තනි කැබ් රථ 84ක්, ද්විත්ව කැබ් රථ 16ක්, රෝඩ 4 ට්‍රැක්ටර් 9ක්, රෝද 2 ට්‍රැක්ටර් 2ක්, යතුරුපැදි 181ක් ලබා ගැනීම සඳහා අපි මැදිහත් වෙලා තිනවා. ඒ නිසා අපි මෙන්න මේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කරමින් මේ අලි මිනිස් ගැටුම විසඳීම සඳහා මැදිහත් වෙමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අලි වැට ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අපි විශාල මැදිහත් වීමක් කරලා තිනවා. මේ වන විට අපේ රට තුල කිලෝමීටර 5747ක අලි වැට ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ අලි වැට සඳහා අපි මැදිහත් වෙමින් තියෙනවා. ඒ වගේම අපේ රජයේ පැමිණියට පස්සේ අපේ බියන්වැල මන්ත්‍රීතුමා පැහැදිලි කරා මේ අලි මිනිස් ගැටුම තීව්‍ර වෙලා තියෙන හැම දිස්ත්‍රික්කයකම අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම ඔබතුමායි කාලේ තව විනාඩි 2යි ගරු අමාත්‍යතුමනි. කමිටු පිහිටෙව්වා දිස්ත්‍රික් ඒ කියන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විතරක් නෙවෙයි ඒ සඳහා සම්බන්ධ කරගත හැකි ප්‍රාදේශීය සභා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒ ආයතන සියල්ල සම්බන්ධ කරගනිමින් මේ ගැටලුව විසඳීම සඳහා කමිටු පිහිටවලා අන්නේ කමිටු වලින් ඒ ප්‍රදේශවල තිබෙන නිශ්චිත ප්‍රශ්න හඳුනගෙන ඒ සඳහා මැදිහත් වීම සිදු කරමින් තියෙනවා. ඒ වගේම තමයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හැටියට අපි අලින්ගේ සුපෝෂණ කලාප ඇති කිරීම සඳහා මැදිහත් වෙමින් තියෙනවා. ඔබ දකින්න ඇති පසුගිය කාලේ අපි කලාවැව ආශ්‍රිතව තබ්බෝව අබේ භූමිය ආශ්‍රිතව මේ සුපෝෂණ කලාප ඇති කරන්න මැදිහත් වුණා ක්ලීන් ශ්‍රී ලංකා ආයතනයත් සම්බන්ධ කරගනිමින්. ඒ වගේම තමයි අපි පසුගිය කාලේ අලිමංකඩ විවෘත කිරීම සඳහා ඒ ප්‍රදේශ හඳුනා ගනිමින් වේගවත්ව මේ අලිමංකඩ නිදහස් කිරීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. නමුත් අපේ මඩකල්පේ මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් අපට උපදෙස් දුන්නා. නමුත් කනගාටුවට කරුණ තමයි අපි මඩකලපුව පොළොන්නරු දිස්ත්‍රික්ක දෙක සම්බන්ධ කරගනිමින් තිබෙන අලිමංකඩ විවෘත කරන්න යෑමේදී මඩකලපු දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු තමයි ඒ පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් ඒ සඳහා අවසරය ලබා දීලා තියෙනවා. නමුත් මඩකලපු දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් ඒ ප්‍රදේශ නිදහස් කිරීමට විරුද්ධ වෙමින් තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා අන්නේ ප්‍රදේශ නිදහස් කිරීම සඳහා ඔබගේ මැදිහත් වීමත් ලබා දෙන්න කියලා. ඒ වගේම තමයි අපි මේ වනකට පරිසර අමාත්‍යාංශයේ හැටියට වනාන්තර 81ක් මේ වසර එකහමාර තුල රක්ෂිත බවට ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒ තුල තියෙනවා හෙක්ටයාර 1,57,000කට වැඩි භූමි ප්‍රදේශයක්. මේ ප්‍රදේශ තුල අලි සැරිසරන වනාන්තර ඒ වගේම අලිමංකඩ අයිති ප්‍රදේශ තමයි අපි මේ ලෙස රක්ෂිත හැටියට ප්‍රකාශයට පත් කළා තියෙන්නේ. ඒ වගේම තමයි අපි විශේෂම හම්බන්තොට ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම විසඳීම සඳහා යෝජිත අලි කළමනාකරන රක්ෂිතය ඒ ප්‍රකාශයට පත් කළ තිබුණත් ඒ සඳහා අවශ්‍ය කරන නීති රෙගුලාසි පසුගිය ආණ්ඩුව විසින් සකස් කරලා තිබුණේ නැහැ. අපි මේ වසරේ ජනවාරි 30 වෙනිදා අපි ඒ හම්බන්තොට අලි කළමනාකරන රක්ෂිතයට අදාළ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළා. ඒ අලි කළමනාකරන රක්ෂිතයේ වැඩ කටයුතු අපි පටන් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා අපේ රටේ 2020 වසරේදී ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු වැනි විද්වතුන් සම්බන්ධ වෙලා මේ අලි මිනිස් ගැටුම විසඳීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරා. නමුත් ඒ වකට හිටපු ආණ්ඩු කිසිවක් ඒ සඳහා අවශ්‍ය කරන නීතිමය බලය ලබා ගන්න කටයුතු කළේ නැහැ. නිසා දැන් ඒ වැඩපිළිවෙල පරණ වැඩපිළිවෙලක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ රජය යටතේ අපි තීරණය කළා තියෙනවා අන්නේ වැඩපිළිවෙල යාවත් කාලින කරන්න. ඒ සඳහා මේ අලි මිනිස් ගැටුමට අදාළ මේ ශේෂ්ත්‍රයේ ඉන්න විද්වතුන්ගෙන් කමිටුවක් පත් කරලා ඒ වැඩපිළිවෙල යාවත් කාලික කරමින් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි මේ රජයේ හැටියට විශේෂ මැදිහත් වීමක් සිදු කරලා තියෙනවා මේ වනාලි මිනිස් ගැටුම විසඳීම සඳහා. ඉතින් මම මේ සඳහා විශේෂයෙන්ම කවිරත්න මන්ත්‍රීතුමිය ඇතුළු විපක්ෂයෙන් සහාය ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අපේ අර්ජුනා මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නය
උතුරු කලාපයේ අපි ඒ අවශ්‍ය කරන තැන්වල අලිවැට ඉදි කරලා අවසන් කරලා තියෙනවා. නමුත් උතුරු පළාතේ වනාන්තර ප්‍රතිශතය ඉහළයි. ඒ නිසා මේ ප්‍රදේශවල අලි මිනිස් ගැටුම වාර්තා වෙන්නේ ඊටම අඩුම මට්ටමින්. ඉතින් අවසාන වශයෙන් මම ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම මේ කවිරත්න මන්ත්‍රීතුමියගෙන් මම ඉල්ලා සිටිනවා මෙන්න මෙහෙම දෙයක්. අපි ඔබතුමිය මේ කරපු යෝජනාව ඊටම හොඳ යෝජනාවක්. නමුත් අපි දැක්කා ඔබතුමියගේ පක්ෂය මීට කලින් අපි දැක්කා රුපියල් 10ට වතු කම්කරු ප්‍රජාගේ වැටුප වැඩි කිරීමේ අරගලයේ ඔබතුමියලා හිටියා. හැබැයි එහෙම හිටපු ඔබතුමිය අපි වතුකම්කරුවන්ගේ වැටුප 1750 දක්වා වැඩි කරපු වෙලාවේ ඔබතුමිය ඒකට විරුද්ධව අල්ලස් කොමිසමට ගිහිලා පැමිණිලි කළා. ඉතින් ඔබතුමිය දැන් මේ මොහොතේදී මේක බොහොම සාධනීය දෙයක් ලෙස කරුණු දැක්ුවට අපට සැකයක් තියෙනවා මේ අලි මිනිස් ගැටුම විසඳන ක්‍රියාවලියේදීත් අපි මේ සාධනීය යෝජනා ක්‍රියාත්මක කරද්දී අර වතුකම්කරු ප්‍රජාවට රුපියල් 1750 දක්වා වැටුප වැඩි කරපු වෙලාවේ අල්ලස් කොමිසමට ගිහිල්ලා බාධා කළා වගේ මේකටත් බාධා කරයිද කියන සැකය අපට තියෙනවා. ඉතින් අපි ඔබතුමියගෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමියගේ පක්ෂෙන් අපි ඉල්ලා සිටින්නේ එවැනි ක්‍රියා කරන්නේ නැතුව මේ කටයුතු සාර්ථක කරගන්න අපට සහාය දෙන්න කියලා මගේ පිළිතුරු කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි සභාපතිතුමනි. ඔව් මන්ත්‍රීතුමනි. මම කනගාටු වෙනවා ඔබතුමා වගේ උගත් වගකිය යුතු ඇමතිවරයෙක්ගේ කතාව සම්බන්ධයෙන් මට පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නම් මට වෙලාව දෙනවා නම් මං ලෑස්ති එකට පැහැදිලි කිරීම කරන්න. හොඳයි දැන් අපි විවාදේ දීර්ඝ කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. තප්පරයක් දෙන්න. මම වතුකම්කරුවන්ගේ ප්‍රශ්නේදී අල්ලස් කොමිසමට හෝ විගණකාධිපතිගෙන් අදහස් දක්වලා තියෙන්නේ කුමක්ද යන්නත් මං හිතන්නේ ඔබතුමාට දෙයක් කියවලා තේරුම් ගැනීමේ සාක්ෂරතාවය නැත්තම් මං කනගාටු වෙනවා. ඒකෙදී මම කියන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ වතු වලටත් ඒ වැඩි කිරීම අරක නිවැරදි නම් ලබා දෙන්න කියන ඉල්ලීම තමයි මං කරලා තියෙන්නේ. ඔබතුමාට ඒක තේරුම් ගන්න නොහැකි වීම සම්බන්ධයෙන් මම කනගාටු වෙනවා. හොඳයි අපි අවසන් කරමු. ඒ අනුව පාර්ලිමේන්තුව 2026 මැයි මාස 20 වෙනි පදාදා පූර්ව භාග 9:30 දක්වා කල් තබනු ලැබේ.